නින්දක් අහලකවත් නැතුව ඇස් පියාගත්තේ යශෝදරා සිදුහත්ය යන්නීට ඇරල වුණාට සමහර විට සඳලු තලයට තුවගෙන ගිහින් ඉක්කි ගහන්න ඇති සිදුහත් නොපෙනී යනකම්ම. ආපහු හැරිලා නොබලපු නිසා සිදුහත්ට නොපෙනුනාට චන්නයි කන්තකයි දෙන්නම දකින්නති ඒ දරාගත්තු යසෝදරාවගේ පින්වන්ත මුහුණ. කුමාරයාගේ ආභරණ පපුවට තුරුළු කරගෙන හඬා වැටුණු චන්න පිරිමියෙක් වුණාට උහුල ගන්න ඇත්තෙත් සිහි කර කර යශෝදරා දේවියගේ උතුම් දරා ගැනීම. ඒ දරා ගැනීමට පොළව කුගුරලා අහස දෙතරලා කම්පා වෙනකොට ඒක හොඳටම දැනෙන්නේ නැත්තේ කන්තකට. කන්තකගේ ලය පැලුණ කිව්වට සමහර විට කන්තකගේ ලය පැලුනේ ආපහු ඇවිත් යශෝදරා දේවියගේ මූණ බලන්න බැරිකමටත් එක්ක වෙන්න ඇති. එදා යශෝදරාව රළු ආහාර වැළඳුවේ පඳු පාට ඇඳුම් ඇන්දේ උඩු මහලෙන් බිමට නොබැස්සේ ලෝකෙ කාටවත්ම නොදෙවෙනිව ඒ පපුවේ තිබුණු අසීමිත ස්වාමි භක්තියට. අවුරුදු ගානකින් තමුන්ගේ ස්වාමියා බුද්ධ රාජ්‍ය දිනාගෙන එනකොට එතුමියටම දැනෙන්නේ නැති තමුන්ගේ දරා ගැනීම ශක්තිය. අන්න ඒකයි රාහුල කුමාරයාට නරසීහ ගාථා කිය ආඩම්බරෙන් පෙන්නුවේ වටින බුදුහිමිගේ පින්වන්ත මුහුණ. ලෝකෙම නිවන්න ඕනෙ නිසා යශෝදරා දරාගත්ත මිසක ඕනෙ නම් තිබුණා සිදුවත්ගේ උණුහුමේ තනියම නිවෙන්න. එකම එක කඳුලක් හරි හෙළුවනං එදා යශෝදරා සිදුහත්ට පේන්න ඇත්තටම අත බුදු කෙනෙක් නෑ මේ තුන් ලෝකෙටම. විවරණ ගන්න කලියෙන් පිරිමියෙක් බුදු වෙන්න විවරණ දෙන්නයි ඕනේ තමුන්ගේ බිරිඳට යශෝදරාවක් වෙන්න. ගෑනුන්ගේ කඳුළුවලට හේතු